අද අපි රාත්‍රිය ගත කරන්නේ නින්බින් වල. නින්බින් කියන්නේ හැනෝයි වල ඉඳලා පැය 3:00මාරක 4ක විතර ඩ්‍රයිව් එකකින් පස්සේ අපිට හම්බ වෙන ලස්සන පුංචි දූපතක්. දූපතක් කියනටත් වැඩිය ඒගොල්ලන්ගේ වියට්නාම් වල තියෙන එක නගරයක් කිව්වත් හරි. ඉතින් මේක හරිම ලස්සන හොටෙල් එකක්. මේකට පේන වීව් එක තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. හුණුගල් වලින් වැහුණු බිල්ඩින්ස් වලින් පරිපූර්ණ නගරයක්. හරිම ලස්සනයි. අපි ගත්තේ ට්‍රිපල් රූම් එකක්. ඒක හරිම කම්ෆර්ටබල්. හැම දෙයක්ම පර්ෆෙක්ට්ලි අරේන්ජ් කරලා තිබුණා. ඉතින් වියට්නාමි කෑම තමයි අපි මෙහිදිත් ගත්තේ. මං හොටෙල් එකේ නම ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් බාර් එකේ දාන්නම්. ඔයගලන්ටත් වියට්නාම් යනවනම් නින්බින් වලට යනවනම් මම මේ නතර වුණු හොටෙල් එක මම highly recommended. හරිම හොඳ සර්විස් එකක් ඒගොල්ලෝ අපිට දුන්නා. ඉතින් අද අපි රාත්‍රියේ මෙහෙ ඉන්නවා. ඊට පස්සේ තමයි අපි යන්නේ බායිඩින් කියන පන්සල නරඹන්න. අපි බලමු මේ තියෙන්නේ බායිඩින් වල මැප් එක. එතනට ගියාම අපිට ඉලෙක්ට්‍රික් කාර් එකක තමයි යන්න තියෙන්නේ. ඉලෙක්ට්‍රික් කාට් එකක. ඉතින් අපි කට්ටියම එකතු වෙලා මේ කාට් එකේ ටෙම්පල් එකට යනවා. අපිටම ආවේනික වෙච්ච ලස්සන බුද්ධ ප්‍රතිමාවක් බායිඩින් වල තියෙනවා කියලා කියනවා. අපි බලමු එතනට ගිහිල්ලා මොන වගේ දේවල්ද අපිට නරඹන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ අපි යන්න නියමිත ඉලෙක්ට්‍රික් කාට් එක. ඉතින් හුඟක් දුර යන්න තියෙනවා මේකේ. ඒ නිසා තමයි මේ වගේ දෙයක් ක්ලාස්ට් කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ තව පඩි කීපයකුත් නගින්නත් තියෙනවා. එහෙම නැත්නම් අපිට වෙනම පාරකින් පන්සලට ඇතුළු වෙන්නත් පුළුවන්. ඉතින් මෙහිට ආවම නිකන් අනුරාධපුරේ පැත්තට ගියා වගේ තමයි මේ හරිය. ඒ කියන්නේ අර සීගිරිය ඒ වගේ වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. අපි මේකේ බායිඩින් වලට යනකොට පාර දෙපැත්තෙම දැක්කේ වියට්නාම් කොඩිය සහ බෞද්ධ කොඩිය. ඉතින් හැබැයි විශේෂත්වයක් තියෙනවා. බායිඩින් අවල තියෙන මේ බුද්ධ ප්‍රතිමාවට ඒගොල්ලොන් ගරු කරන්නේ වෙනස් විදිහට. ඒ කියන්නේ වන්දනාමාන කරන්නේ වෙනස් ආකාරවලට. අපි වගේ මල් විතරක් නෙමෙයි ඒගොල්ලොන් කොස් ගෙඩි, එතකොට ජම්බෝල ගෙඩි, කුකුලෝ මේ වගේ ඒගොල්ලන්ට ආවේනික දේවල් ඒගොල්ලෝ භක්තියෙන් පූජා කරනවා. ඉතින් කොහොම වුණත් අපිට පුරුදු මල් පහන් පූජා කරන එක. ඉතින් අපි එතනට ගිහිල්ලා පොඩි වෙලාවක් ගත කරා. ඊට පස්සේ අපි ගියා විශාල ඒකේ මට ටොන් ගාන මතකෙට එන්නේ. නමුත් විශාල ගාන්ටාර කුළුණක් තියෙනවා. ඒක හදලා තියෙන්නේ නෙළුම් මලක හැඩයගත්ත පන්සලක. ඉතින් අපි ඒක නරඹන්න ගියා. ඒක ආසියාවේ විශාලතම ගාන්ටාර කුළුණ කියලා කියනවා. මේ පන්සල් හැම එකක්ම හරිම ලස්සනයි. මේවා හැම එකක්ම හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ජාතික පුෂ්පය වෙච්ච නෙළුම් මලේ හැඩයට. ඉතින් ඒක තමයි තියෙන විශේෂත්වය. අපි ඉතින් ඒ හැම දෙයක්ම නරඹුවේ බොහොම කැමැත්තෙන්. මොකද විවිධ රටවල් එක්ස්ප්ලෝර් කරන එක, ඒ කල්චරල් දේවල් ඉගෙන ගන්න එක, ඒ රටවල් වල කන කෑම බීම, ඒගොල්ලන්ට ආවේනික දේවල් ගැන දැනගන්න එක, ඒක අපිටත් හොඳයි, දැනුමටත් හොඳයි. ඉතින් මේ තියෙන්නේ ලේඩි බුද්ධා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අපි එතනට මුලින්ම ආවා. ඊට පස්සේ තමයි තවත් කඳු පන්තියක් නැගලා යන්න තියෙන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නරඹන්න. මේ යන පාර ඔයාලට පේනවද? මේක දැක්කම ඔයගලන්ට හිතෙන්නේ සීගිරිය නගිනා වගේ හැඟීමක්. ඉතින් ඒ වගේම පඩි තියෙන
කොටසක් නැගලා මෙන්න මේ වගේ රත්තරන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අපිට දැක බලා ගන්න වන්දනාමාන කරන්න පුළුවන්. එතන මේගොල්ලන්ගේ ස්ටෑම්ප් එකක් තියලා තියෙනවා. අපිට ඕන කරන විශ් එකක් මේකෙන් ස්ටෑම්ප් කරලා හිතන්න පුළුවන්. ඒකෙන් ආශිර්වාදයක්ම අපිට ලැබෙනවා කියලා විශ්වාස කරනවා.